guys, welcome back to my YouTube channel. අද මම ඔයාලට කතා කරන්න යන්නේ අවුවට පිච්චිලා අව පැහැක් ගන්නුණු සම කොහොමද පැහැපත් කරගන්නේ කියලා. අද දාන්න යන්නේ ෆේස් පැක් එකක්. ඉතින් මේ ෆේස් පැක් එකෙන් ඔයාලට කළු ලප්ප තියෙනවා නම්, ඒ වගේම පිග්මන්ටේෂන් තියෙනවා නම්, ඒ වගේම කුරුලෑ නිසා ඇති වුණු ලප කැලල්, ඒ වගේම කුරුලෑ කොහොමද අපි නැති කරගෙන ලස්සන පැහැපත් සමක් ලබා ගන්න කියලා. ඉතින් මේක ඔයාලට මේ පැක් එකෙන් ඉන්ස්ටන්ට් ග්ලෝ එකක් එනවා. ඉතින් අපි බලමු කොහොමද මේ පැක් එක දාන්න කියලා. මේ පැක් එකට අපිට තක්කාලි ඕනි වෙනවා. තක්කාලි වලින් කුරුලෑ තියෙනවා නම් ඒව නැති කරලා අවුවට පිච්චුණු සම අඳුරු ගතිය නැති කරලා පැහැපත් සමක් ලබා දීලා ඉන්ස්ටන්ට් ග්ලෝ එකක් අරන් දෙනවා. ඒ වගේම කුරුලෑ නිසා ඇතිවෙච්ච ලප කැලල් නැති කරනවා. ඒ වගේම ඔයාට මේකට ඕනි වෙනවා කඩල පිටි වලුනොත් මැරුණු සම ඉවත් කරනවා. ඒ වගේම අවුවට පිච්චුණු සම අවපැහැ ගන්නු සම පැහැපත් කිරීමක් කරනවා. ඒ වගේම ඔයිලි ගතිය තියෙනවා නම් ඒක පාලනය කරනවා. තෙත ගතිය ආරක්ෂා කරනවා. ඒ වගේම කුරුලෑ නිසා ඇතිවුණු ලප කැලල් ඉවත් කරනවා. ඔයාලට මේකට තක්කාලි ගෙඩියක් හරි ගෙඩි දෙකක් හරි ගන්න. පොඩි ගෙඩියක් නම් ගෙඩි දෙකක් ගන්න. මේ වගේ චූටි කෑලි වලට මේක කපා ගන්න. මේක බ්ලෙන්ඩ් කරගන්න ඕනේ. ඒකින්ද පොඩි කෑලි වලට කපා ගන්න. බ්ලෙන්ඩ් එකක් නැත්තම් මේක මිරිකලා ගන්නත් පුළුවන්. ඉතින් මම නම් බ්ලෙන්ඩ් කරලා ගන්නෙ. මම මේ වගේ දාලා මේක බ්ලෙන්ඩ් කරගන්නවා. බ්ලෙන්ඩ් කරලා මේක හොඳට මේ වගේ පෙරා ගන්නවා. මොකද නැත්තම් කෑලි හිටියම මූණි ටිකක් ගන්න අපහසු වෙන්නේ. ඒකින්ද මේ වගේ පෙරාලා ගන්න. මේ වගේ පෙරලා ගත්තට පස්සේ මම මේකට පෙරලා ගත්ත එකෙන් මේස හැඳි දෙකක් තමයි මම තක්කාලි මේකට ගන්නෙ. ඒ වගේම මම මේකට කඩල පිටි ගන්නවා. කඩල පිටි මම ගන්නවා තේ හැඳි දෙකක්. මම අර තක්කාලි තියෙන එකටම කඩල පිටි තේ හැඳි දෙකක් දා ගන්නවා. මේක දාගෙන හොඳට මේක අපි කලවම් කරගන්න ඕනේ. මොකද අපිට නැත්නම් කැට කැට හිටියම මූණ ගහන්න අපහසු වෙන්නේ. ඒකෙන්ද මේ විදිහට හොඳට මේක කලවම් කරගෙන මූණේ ගාන්න කලින් මූණ හොඳට පිරිසිදු කරගන්න. පිරිසිදු කරගත්ත අපි මූණේ මේක ගාලා අපි විනාඩි 20ක් ඉන්න ඕනේ මේක මූණට හොඳට උරා ගන්නකම්. මූණට මේක හොඳට උරා ගත්තට පස්සේ අපි සාමාන්‍ය වතුර, ඒ කියන්නේ අයිස් වතුරක් නෙමෙයි, උණු වතුරක් නෙමෙයි, සාමාන්‍ය වතුර අරගෙන මූණ ඉස්සලාම තෙත් කරලා ඊට පස්සේ ඇඟිලි තුඩු වලින් මූණ රවුමට මසාජ් කරන්න ඕනේ. මසාජ් කරලා පොඩි වෙලාවක් අර වෙරිච්ච ටික අපි වතුර වලින් තෙත් කරලා ඒක බුරුල් කරනවා. බුරුල් කරලා ඊට පස්සේ සාමාන්‍ය වතුරෙන් හොදලා දාන්න. එදා දවසට ඔයා සබන් ෆේස් වොෂ් මුකුත් පාවිච්චි කරන්න එපා. ඔයාට මේකෙන් ඉන්ස්ටන්ට් ග්ලෝ එකක් බලා ගන්න පුළුවන්. ඔයාට මේක සති 2කට සැරයක් කරන්න පුළුවන්. ඉතින් මං හිතනවා ඔයාලා මේක ගැන දැනුවත් වුණා ඇති කියලා. ඔයාලා මාව subscribe කරලා නැත්නම් අදම subscribe කරන්න. ඒ වගේම like කරලා share කරන්න. එහෙනම් ගිහින් එන්නම්.